හායි යාළුවනේ කොහොමද? ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ බෝවත්ත ශ්‍රී අඟුලිමාල මහා සෑයේ ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතු වන්දනාව බලන්න ගිහපු ලස්සන වීඩියෝ එක. ඉතින් යාළුවනේ මම ප්‍රධාන පාරෙන් ඇවිල්ලා මේ විදියට අඟුලිමාල මහා සෑ විහාරයට හැරෙන පාරට හැරෙව්වා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ මම යන වෙලාවෙත් මේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න යන කට්ටිය සහ ඇඳ පුදාගෙන අහපව එන කට්ටිය මේ විදියට පාර දිගේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට කියන්නේ ඔයාලට මේ අඟුලිමාල සෑයට එන්න පුළුවන් දොරක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඇවිල්ලා මේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න. ඉතින් මොකද මේ ගොඩක් දුර්ලභ අවස්ථාවක්. ඒ දුර්ලභ අවස්ථාව මග අරගන්න එපා කියලා ඔයාලා හැමෝගෙම ආදරණීයව ඉල්ලනවා. හරි ඉතින් යාළුවනේ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ඉතින් කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ සර්වඥ ධාතු වන්දනාව තියෙන්නේ 2026 මැයි මාස 24 වන දින සිට 29 දක්වා. ඉතින් ඕගොල්ලොත් ඒ දවස් ඇතුළත අඟුලිමාල සෑයට ආවොත් මේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න දැක බලා ගන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් යාළුවනේ අපි සෑය පෙනෙන තෙක් මානෙකට ආවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඈතින් ශ්‍රී අඟුලිමාල සෑය මේ විදියට දිස්සෙනවා. අපි ඉතින් ළඟට ගිහිල්ලා බලමු කොහොමද මේ ලස්සන කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. යාළුවනේ ඉතින් ළඟට ආපුවාම මේ විදියට අඟුලිමාල සෑය ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කලින් වාහන බයික් එකේ ගියපු නිසා ආපහු ඇවිල්ලා ඉතින් ඕගොල්ලන්ට බලන්න මේ විදියට ලස්සනට පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. කොහොමද වටපිටාව කොහොමද ලස්සනට පේන්නේ කියලා පෙන්වන්න. ඉතින් මම ගියපු වෙලාවේ නම් මේ හරිය සෙනග හිටියේ නෑ. මේ යකඩ බම්බු එහෙම ගහලා නිකන් යන පාර හදලා තියෙනවා. ඉතින් ඊට කලින් නම් මේ හරියට තැනක ඉන්නවා මම වීඩියෝ වල දැක්කා. ඉතින් මම ගියපු වෙලාවේ නම් ගොඩක් සෙනග හිටියේ නැහැ. ඉතින් යාළුවනේ මෙතන මේ ඉස්සරහින් තමයි අඟුලිමාල සෑයට ඇතුල් වෙන්න ප්‍රධාන දොරටුව තියෙන්නේ. ඉතින් යාළුවනේ අඟුලිමාල මහා සෑ මළුවට ගියපුවම මේ විදිහට තමයි අපිට සෑය බලා ගන්න පුළුවන් වෙන්නේ. යාළුවනේ ඉතින් මහා සෑ මළුවේම මේ විදිහට ලස්සන මණ්ඩපයක් හදලා ඒකේ තමයි ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබුණේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ හරියනම් මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න සෑහෙන පිරිසක් පොලිමේ ඉන්නවා. ඉතින් පොලිම තිබ්බට ගොඩක් වෙලාවක් යන්නේ. ඉතින් තාමත් පිළිවෙලට මේ සංවිධාන කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා එන්න සියලු දෙනාට ඉතාමත්
ඉක්මනින් මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න අවස්ථාව ලැබෙනවා. යාළුවනේ ඉතින් මමත් ගිහිල්ලා පොලිමට එකතු වුණා. ටික වෙලාවක් නම් ඉන්න වුණා. ඒත් මටත් වන්දනා කරගන්න පුළුවන් වුණා ධාතුන් වහන්සේලා. ඉතින් මේ තියෙන්නේ අඟුලිමාල මහා සෑයේ තියෙන ධර්මශාලාව. ඉතින් යාළුවනේ මේක එකවර විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ දන්නේම නැතුව රෑ වුණා. මම ගියේ හවසනේ. ඉතින් රෑ වුණාට පස්සේ මේ විදිහට තමයි ඈතින් නම් බලපුවාම අඟුලිමාල සෑය හිතාමල් ලස්සනට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලොත් රෑ එනවා නම් මේ ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන්. යන පාර දෙපැත්තේ මේ විදිහට ලස්සන වෙසක් කූඩු වෙලලා තියෙනවා. ඒ වගේම ලස්සනට බල්බ් වැල් දාලා සරසලා තියෙනවා. යාළුවනේ ඉතින් මේ ධාතු වන්දනාව පවත්වන වේලාව විදිහට සඳහන් කරලා තිබුණේ උදෑසන 6:30 සිට රාත්‍රී 8:30 දක්වා. ඉතින් ඒ කාලය ඇතුළත ආවොත් ඔයාලටත් මේ ධාතුන් වහන්සේලා දැක වැඳ පුදා ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේම මේක තියෙන්නේ 2026 මැයි මාස 24 වෙනි දින සිට 29 දක්වා පමණයි. ඉතින් ඒ කාලය ඇතුළත ඇවිල්ලා වැඳ පුදා ගන්න. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා. සුබ දවසක්. තෙරුවන් සරණයි.